ක්ලාස් එක ගැන ආඩම්බර වෙනවා. මොකද නෝට් එකේ කිසිම තැනක කිසිම අඩුපාඩුවක් කාටවත් කියන්නේ නැහැ. මොන පේපර් එක ගත්තා. මොන පොතක මොන පේපර් එක ගත්තා. උත්තරේ අනිවාර්යයෙන්ම සර්ගේ නෝට් එකේ තියෙනවා 100%ක්ම ෂුවර්. ඇත්තම කිව්වොත් සර්ගේ පේපර් අමාරුයි අනිත් පේපර්ස් ලේසි. අපේ පන්ති ආපු දරුවෙක්ගේ විශේෂ ප්‍රතිඵලයක් තියෙනවා කියන්නේ. ඔයාලට මගේ පන්තිය කොහොමද මම කවුද කියලා තේරුම් ගන්න මේ ප්‍රතිඵලය හොඳටම ප්‍රමාණවත්. අපේ දරුවා කලේ ජියෝග්‍රැෆි, හිස්ටරි, නැටු. තියෙන ප්‍රතිඵලය A1යි B2යි. ජියෝග්‍රැෆි වලට එකක් තියෙනවා. හිස්ටරි වලට සහ නැටු වලට B2ක් තියෙනවා. මම කෞමිනි 2023 වර්ෂයේ සසපෙළ විභාගයට මුහුණ දීලා A1යි B2ක රිසල්ට් එකක් මට හම්බුණා. ඒක තියෙන්නේ ජියෝග්‍රැෆි වලට. ජියෝග්‍රැෆි වලට ආවේ අජිත් සර්ගේ පන්තියේ. ඒ නිසා මම මෙතන ඉන්නේ අද. දැනට සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරිලා තියෙනවා. පන්තිය ගැන කතා කරමු ඉස්සෙල්ලම. කිසිම බයක් සැකක් නැතුව මම ළමයි වැවුවා ක්ලාස් එකට. මේ නංගිල මල්ලිලා වැවුවා ක්ලාස් එකට. මේ සර්ගේ හොඳයි. මෙහෙමයි වැඩ ටික කරනවා කියලා. මොකද මම දන්නවා ඒ සර් පන්තියේදී අනිවාර්යෙන් මේ වැඩ ටික කෙරෙවුවා කියලා. විශේෂයෙන්ම කියන්න ඕන ගෙදර ගිහිල්ලා ලොකුවට මේ සබ්ජෙක්ට් එකට බර දීලා මේක මෙහෙම පාඩම් කරන්න ඕන කියලා ලොකුවට එහෙම බරක් දැනුන්නේ නැහැ. මොකද ක්ලාස් එකේදී MCQ essay ප්‍රශ්න ඔක්කොම ආයි කිසිම තැනක කිසිම ගැටලුවක් නැති වෙන විදිහට කියලා දුන්නා. ඒක තමයි විශේෂත්වය. කොහොම හරි MCQ 1000ක ටියුට් එකක් කරා. 1000ක කිව්වට ක්ලාස් එකේ වෙනකොට MCQ 4000ක් විතර කරලා ඉවරයි. ඒ තරමට අර මොන පාඩමේ කොතනින් අහුවක් පුළුවන් වෙන සයිස් එකට මේ ජියෝ කිසිම බයක් නැතුව විභාගයට යනකොට යන්න පුළුවන්කම තිබ්බා. මේ කියනවා අනෙක් විෂයන් දෙකේ ගුරුවරුත් හොඳට ඒ කියන්නේ විෂය කරා. හැබැයි ගෙදර ඇවිල්ලා අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ. ඒ බාරේ ඒ ඔළුවේ තිබ්බා. හැබැයි ජියෝ වල ඒක තිබ්බේ නැති නිසා පොඩ්ඩක් සහැල්ලුවක් තිබ්බා. අනිත් විෂයන් දෙක පොඩ්ඩක් මේ රිකවර් කරගන්න පුළුවන්. එතකොට ජියෝ වල බර පැත්ත අඩු නිසා එතකොට අනුමාන ගත්තම අනුමානත් හරියටම ගෙස් කරලා දුන්නා. මෙහෙමයි ඉස්සෙල්ලා කියනවා මේ මෙහෙමයි මොන පාඩමක් කරන් යනකොට කියනවා මේක ළමයි හොඳට මතක තියාගන්න මේක අනිවාර්යෙන් විශේෂයි මේක විභාගයට එනවා කියලා. බලන් යනකොට හැම පාඩමම විශේෂයි. ඒ කියන්නේ දැන් පාඩමක් කරන්න සති 4ක් විතර යනවනේ. එතකොට මුල සතියේ කියනවා මේ පාඩම විශේෂයි කියලා හොඳට අහන් ඉන්නවා. ඊට පස්සේ මේ ඊළඟ මාසේ ඊළඟ පාඩම් පටන් ගත්තාන් පස්සේ කියනවා ළමයි මේ පාඩමත් විශේෂයි කියලා. අපේ පොඩ්ඩක් මොලේ දන්නවනේ කචල්නේ. ඉතින් අර ඉස්සෙල්ලා මාසේ කියපු එක මතක නැහැ. ඒකත් විශේෂයි. මේකත් විශේෂයි. බය යනකොට අවුරුදු 2 ඉවරනකොට ඔක්කොම පාඩම් විශේෂයි. ඔක්කොම පාඩම් කවර් වෙලා. අර ඒකත් ට්‍රික් එකක් වෙන්නේ නැති සරගියේ. හැබැයි මේ ඒක හොඳයි ඇත්තටම. එතකොට අර ලොකුවට අනුමාන කිව්වට අනුමාන දුන්නාට පස්සේ ඒක පාඩම් කරා. හැබැයි අර අනිත් පාඩම් වලින් කොතනින් ඇහුවා පුළුවන්. යන්න කලින් උදේ මම හිතන්නේ හැම ළමයෙක්ටම කෝල් කරා බය නැතුව එක්සෑම් එක ලියන්න එහෙම කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මට ජියෝ වලට එකක් ආවා. ඒ ගැන සර්ට ස්තුතිවන්ත වෙනවා. එතකොට අලුතෙන් පාඩියට එන ඉන්න නංගිල මල්ලිලාට කියන්න තියෙන්නේ බය නැතුව ක්ලාස් එකට එන්න. කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. සර් අනිවාර්යයෙන්ම සිලබස් එක කවර් කරනවා.